Hi guys, welcome back. අද අපි යන්නේ කටාර් වල මිනි වෙනිස් බලන්න. මම දැන් ඉන්නේ ලක්තෆියා ස්ටේෂන් එකේ, මෙට්‍රෝ ස්ටේෂන් එකේ. මෙතන ඉඳලා ඔයාලට යන්න පුළුවන් ටැක්සියක් දාගෙන හරි නැත්නම් මෙයාලගේ තියෙනවා මෙට්‍රෝ ලින්ක් බසස්. ඒවල ගිහිල්ලා බහින්න පුළුවන්. අපි බලමු එහෙනම් ඉස්සරහට. එතකොට අද ක්ලයිමේට් එක බලන්න හරිය ලස්සන දවසක්. අවුව නැහැ චුට්ටක්වත්. පොඩි වැහි කළුවක් තියෙනවා, සීසන උලඟක් තියෙනවා. බලමු මම ඇඳගෙන ආවේ තත් කොට එකක්. මං හිතනවා අවුලක් වෙන එකක් නෑ කියලා. යන්න බලන්න. මේ පේන්නේ ඔයාලට මෙට්‍රෝ ලින්ක් බස් එකක්. මෙට්‍රෝ එකෙන් බැහැලා මෙට්‍රෝ එක යන්නේ නැති තැන් වලට බස් එකේ යන්නත් පුළුවන්. නැත්නම් මේ කරවා කියලා ඇප් එකක් තියෙනවා. ඒකේ ඔයාලගේ ෆ්‍රී රයිඩ්ස් යන්නත් පුළුවන්. ඔයාලට කරවා ඇප් එක බුක් කරලා කටාර වල ඉන්නවනම්. මම දැන් යන්නේ කරවා එකේ. කරවා එකේ ගියාට පස්සේ ආව එතන අදාළ තැනටම බස් එක. මේ පේන්නේ ගයිස් දකුණු පැත්තෙන් ඔයාලට බීච් එක. ඔය මොහොත තමයි රට ඇතුළට ඔහොම අරගෙන ලස්සනට හදලා තියෙන්නේ. ඔය පේන්නේ ක්ලොක් ටවර් එකක්. මේක තියෙන්නේ පර්ල් කටාර් එන්ට්‍රන්ස් එක ඉස්සරහා. හරිම ලස්සනයි ඔතන හවසට. ඔන්න දැන් ගයිස් අපි ළඟටම ඇවිල්ලා තින්නේ. ඔතන ඉස්සරහින් මම බහිනවා. ඔතන ඉස්සරහින් තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ ඇතුළට යන්න. බලමු අපි ගිහිල්ලා. අපි තැනට ඇවිල්ලා තින්නේ මෙතන. ඉස්සරහා තමයි තියෙන්නේ බ්‍රිජ් එකත් එක්ක. ගිහිල්ලා බලමු. ගිය පුළුවන් ඔයාලට ඉස්සෙල්ලාම දකින්න හම්බෙන view එක තමයි ඔය ඔතන. හරිම ලස්සනයි. අමුතු වෙනම vibe එකක් තියෙන්නේ. අර වෙනිස් වගේම ලස්සනට මේ කැනල්ස් තියෙනවා. ඉස්සරහා වීඩියෝ එකේ ත කෑල්ලක් ඇති. ඔතනින් බෝඩ් රයිඩ්ස් එහෙමත් යනවා කට්ටිය ඔක ඇතුලේ. අපිටත් යන්න පුළුවන්. මේ විදියට මම පල්ලෙහාට ගියා තියෙන දේවල් ටික බලාගෙන. හැමතැනම දෙපැත්තෙම ගොඩක් රෙස්ටුරන්ට්ස්, කැෆේස් වගේ දේවල් තමයි තියෙන්නේ. ඔයාලට කෑම ගන්න එළියේ නිදහසේ කාලය ගත කරන්න තමයි මේක හදලා තියෙන්නේ ගොඩක් මෙතන. හරිම ලස්සන කාම් වයිබ් එකක් තියෙන්නේ. ඒ වගේම මම දැක්කා